ළමයි welcome to my YouTube channel. ඉතින් ඔයා මගේ channel එකට අලුත් කෙනෙක් නම් මගේ නම සෙවුමි. ඒ වගේම ඔයා තාම මාව subscribe කරලා නැත්නම් අනිවාර්යයෙන්ම subscribe කරලා මාත් එක්ක එකතු වෙන්න කියලාත් හරි ආදරෙන් ඉල්ලනවා. ඉතින් මම ඔයාලට අන්තිම වීඩියෝ එකේදී කිව්වා ඔයාලත් එක්ක කෑමක් share කරගන්න ඕනි කියලා. ඉතින් අද මං හදන්න යන්නේ lava cake. ඉතින් මම හදන වීඩියෝ ඔයාලත් එක්ක ෂෙයා කරගන්න ඕනි වුණ නිසා තමයි අද මම ඔයාලත් එක්ක ලාවා කේක් හදන්න හිතුවේ. ඉතින් අපි බලමු අපිට ලාවා කේක් හදන්න මොනවාද ඕනි කියලා. ඉතින් අපිට ඕනි බටර්. ඉතින් මම මෙතනදී ගත්තා බටර් ග්‍රෑම් 15ක් වගේ එක මෙල්ට් කරලා අරගෙන තියෙන්නේ. හරිද? පේන්නේ හැලෙයි දන්නේ මේක පෙන්වන්න ගිහිල්ලා. හරි කොහොම හරි මෙල්ට් කරලා අරන් තියෙන්නේ බටර් ග්‍රෑම් 15ක්. ඊට අමතරව චොක්ලට් එකක් ඕනේ. ඔයාලට ඕන නම් ඩාර්ක් චොක්ලට් පාවිච්චි කරන්න පුළුවන්. චොක්ලට් චිප්ස් පාවිච්චි කරන්න පුළුවන්. නැත්නම් මේ වගේ ග්‍රෑම් 100ක් වගේ ඇති වෙන චොක්ලට් එකක් ගත්තා නම් ඇති. ඉතින් මම ගත්තේ රිස්බරි එකේ පීනට් එක. මේකේ මිල්ක් එකක් ගත්තත් ප්‍රශ්නයක් නැහැ. එහෙම ප්‍රශ්නයක් නැහැ. හරිද? ඊළඟට අපිට ඕනේ පාන් පිටි ග්‍රෑම් 15ක් වගේ තමයි පාන් පිටිත් ඕන වෙන්නේ. ඉතින් අපි දැන් ඒවට ටික ලෑස්ති කරගමු. ඒ වගේම බිත්තර ඕනේ. ඉන්න මම බිත්තර අරගෙන එන්නම්. ඔහොම ඉන්න. 5 minutes later. හරි දැන් මං හදන්නේ පාන් පිටි ටික මුලින්ම කිරා ගන්න ඕනේ. ඉතින් මං කිව්වා වගේ ග්‍රෑම් 15ක් ගන්නෙ මම. ඉතින් ළමයි මේ දවස් ටිකේම මම මේක එක දිගට කෑවා. හරිද? ඒ හින්දා දැන් ඇති අද හින්දා චුට්ටයි හදන්නේ. දැන් මේකට ඇඩිට් වෙලා වගේ. මොකද හරිම ලේසි. මට පැය භාගයක් උපරිම පැයක් ඇතුළත මේක හදලා ඉවර කරගන්න පුළුවන් නිසා මේ සතියෙම වගේ මේක කැවුණා. ඕනට වඩා හොඳ නෑනේ. ඒ හින්දා දැන් මං අද පොඩ්ඩයි හදන්නේ. ඉතින් ඔයාලා මීට වඩා හදනවා නම් මීට වඩා පිටි ගන්න. ඉතින් ඔයාලා ඇඩික්ට් වුණොත් නම් ඔන්න මම වගේ කියන්නේ. හරිද? කොහොම හරි මෙන්න මේ විදිහට මම කෝප දෙකක් ලෑස්ති කරගත්තා. බටර් චුට්ටක් ගාලා පාන් පිටි එකේ තවරගෙන මේ විදිහට මග් දෙකක් හදාගත්තා. මම අද මග් දෙකකට හදන නිසා. ඉතින් ඒක එහෙම පැත්තකින් තියන්න. ඉතින් අද මං හදන්නේ මෙන්න මේ භාජනයේට. මට මේ ඇති ඉතින් දෙකකට මම ලොකු ප්‍රමාණයක් හදන්නේ නැහනේ. ඉතින් ඔයාලා කැමති ඕන භාජනයක් ගන්න. වටේ පිටේ සද්ද ගණන් ගන්න එපා. හරිද? මේ මෙන්න මේකට තමයි අද මං හදන්නේ. ඔයාලට කැමති නම් ඕනේ එකකට හදන්න. හරිද? දැන් මම මේ මෙල්ට් කරගත්ත බටර් එකටම බිත්තර එකක් දාගෙන ඒකටම සීනි හැඳි මම පෙන්නන්න. මේ අපි සාමාන්‍යයෙන් තේ හැඳි තියෙන්නේ. තේ හැඳි දෙකක් වගේ තමයි දාන්නේ. දාලා හොඳට ඔයාට බීටරයක් තියෙනවා නම් බීට් කරගන්න. මගේ ඉතින් දෛනික බීටරේ තමයි ගෑරප්පුව. ඉතින් මේ මම ගෑරප්පුවෙන් තමයි කරගන්නේ. ඒක ලේසි මට. නැත්තම් මේ අර ඔයාලට තියෙන අර බිත්තර ගහන එක අන්න ඒක ගන්නත් පුළුවන්. හරිද? නැත්තම් ගෑරප්පුවකින් කරගන්න. හරිද? අපි එහෙනම් ඒක පටන් ගමු. Five minutes later. හරි දැන් මම මේ මිශ්‍රණය හදාගෙන ඉවරයි. දැන් අපි ඒක කෝප වලට දාගමු. ඉතින් මේක දැන් අපි ස්ටීමර් එකේ තමයි හදාගන්නේ. ඔයාලට පුළුවන් නම් oven එකේ හදාගන්න. මම අද හදන්නේ ස්ටීමර් එකේ. හරිද?
ඉතින් ස්ටීමර් එකේ හදන්න තමයි මම එදා අර වීඩියෝ එකේ දාලා තිබ්බේ මම ෆොයිල් ගෙනාවේ ඒකට. ෆොයිල් නැත්නම් ඔයාලට පුළුවන් ස්ටීමර් එකේ තියලා ස්ටීමර් එකේ භාජනයේ උඩ පියන වැහුවේ නැතත් කමක් නැහැ. අනිවාර්යෙන් මේ අපි දැන් දාන්නේ මේ කෝප්පේනේ මේ කෝප්පේ මේ කට වහින්න ඕනේ. ඉතින් ඒ හින්දා ඔයාලට පුළුවන් මේ ෆොයිල් නැත්නම් ලන්ච් ෂීට් පාවිච්චි කරන්න. නැත්නම් අර වාෂ්ප එළියට යන්නේ නැති වෙන්න සම්පූර්ණයෙන්ම ස්ටීම් එක කවර් කරන්නත් පුළුවන්. හරිද? ඉතින් මේ අපි එහෙනම් දැන් මේක කෝප වලට දාගමු. ඉතින් මේක ස්ටීම් එකේ දාලා විනාඩි 25ක් 30ක් අතර ප්‍රමාණයක් තියන්න ඕනේ. වෙලාව අඩු වෙන්නත් පුළුවන්, චුට්ටක් වැඩි වෙන්නත් පුළුවන්. ඒක සාමාන්‍යයි. ඉතින් අපි මේක දැන් ස්ටීම් එකට දාද්දි හොඳට කවර් කරගන්න ඕනේ. A few moments later. ඉතින් ළමයි මේ ගාන්ටම ඇවිල්ලා තියෙනවා හොඳේ. මේ මම ඉතින් චුට්ටක් වගේ හැන්දෙන් මේවා කරලා බැලුවා ගාන්ටම තියෙනවා වලට පේන්නේ නැති. අර මම පාන් පිටි වැඩිපුර දාලා නිසා තමයි මේ පාන් පිටි පේන්නේ. මේ ඔයාලට පේනවද දන්නේ? මේ හොඳටම තියෙනවා හරිද? මේ පිච්චෙන නිසා තමයි මම මේ රෙදි කෑල්ලකින් අල්ලන්නේ. අතත් පිච්චුණා මුලින්ම අල්ලන්න ගිහිල්ලා. ඉතින් අපි කාලා බලමු කොහොමද කියලා රස. A few moments later. ඉතින් මේකේ කජුත් තියෙන නිසා කජුත් එක්ක තවත් රහට කන්න පුළුවන්. ඉතින් ඔයාලටත් හදා ගන්න පුළුවන්. මේක හරිම ලේසි. ඔයාලට තියෙන ඉතින් ඔයාලගේ කට්ටිය වැඩි වෙන ප්‍රමාණය අනුව ඉතින් පොඩ්ඩක් මේ ප්‍රමාණයන් වෙනස් වෙනවා. හරිද? ඉතින් ඔයාලත් හදාගෙන කාලා බලන්න. ඒ වගේම අයිස්ක්‍රීම් එක try කරන්න. අයිස්ක්‍රීම් එක මාර රහයි. අද මට අයිස්ක්‍රීම් නැහැ පෙන්නන්න. අයිස්ක්‍රීම් එකත් මාරම රහයි මේක. ඉතින් ඔයාලා try කරලා මට කියන්න එහෙනම්. ඉතින් ඔන්න අදට මම වීඩියෝ එක end කරනවා. ඉතින් හැමදාමත් වගේ මාත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාලට ගොඩාක් ස්තුතියි. ඒ වගේම අද වීඩියෝ එක හොඳයි නම් අනිවාර්යයෙන්ම like කරන්න. ඔයාලට ප්‍රශ්න තියෙනවා නම් comment එකක් දාන්න. ඒ වගේම මාව subscribe කරලා මාත් එක්ක එකතු වෙන්න කියලාත් හරිම ආදරෙන් ඉල්ලනවා. ඉතින් ළමයි එහෙනම් අදට මම යනවා. ඔයාලත් ලාව කේක් හදලා කාලා මට කියන්න. bye එහෙනම්.